ත්‍රස්ත නායකයෙකු ගැන ලැබෙන වෘත්ති තොරතුරට අනුව එම ත්‍රස්ත නායකයා විනාශ කිරීම සඳහා මෙහෙයුම සැලසුම් කළා. රැකසිට පහරදී ත්‍රස්ත නායකයා පැමිණෙන වාහනය විනාශ කිරීමේ වගකීම බ්‍රාවෝ බලගණය වෙත පැවරෙනුම. රැගෙන යන සියලු අවි සහ උපකරණ හොඳින් පරීක්ෂාවට ලක් කරනවා. ඉලක්කය ලබා ගැනීම සඳහා කිලෝමීටර් 45කට වැඩි දුරක් ගමන් කළ යුතුයි. කිලෝ 50කට වඩා බර ආහාර, ජලය සහ පතුරම් ඔවුන් රැගෙන යනවා. සතුරු ඉදිරි ආරක්ෂක වලල්ල, බිම් බෝම්බ සහ මර උගුල් අටවා දැඩි රැකවල් යොදා තිබුණා. සතුරාට නිරීක්ෂණය නොවී බාධක සූක්ෂමව මගහරිමින් ඔවුන් ඉදිරියට ඇදුනා. සතුරු භූමියට රහසය ඇතුළු වූ කණ්ඩායම සතුරු කදවුරු මගහරිමින් සෙමෙන් ඉලක්කය වෙත ගමන් කළා. දීර්ඝ ගමන අතරතුර ඉතා කෙටි වෙලාවක් පමණක් විවේක ගත්තා. භූමිය හොඳින් නිරීක්ෂණය කර රැකසිට පහරදීමට වඩාත් සුදුසු ස්ථානය තෝරාගත්තා. ත්‍රස්තවාදීන් විසින් මාර්ගය නිරන්තරයෙන් පරීක්ෂා කළා. මාර්ගයට ආසන්නව සතුරාට නිරීක්ෂණය නොවන පරිදි ක්ලේමෝර් බෝම්බය ස්ථානගත කළා. ත්‍රස්ත නායකයා පැමිණෙන තෙක් දින ගණනක් ඔවුනගේ උකුසු ඇස් මාර්ගය වෙත යොමු කරමින් බලා සිටියා. දින ගණනක් බලා සිටි මොහොතේ උදාව අති විහිසුණු ප්‍රහාරයක් එල්ල කරමින් ත්‍රස්ත නායකයා විනාශ කළා. ඉලක්කය සාර්ථක කරගත් පසු ආරක්ෂිත ප්‍රදේශයක් දක්වා වේගයෙන් පසුබැස්සා. පැමිණි දිශාවක් පහරදී නැවත පසු බැසගිය දිශාවක් පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉතිරි නොකර ඔවුන් වනාන්තරයේ අඳුරු සැවනැලි අතරට එකතු වෙමින් ඔවුන් සාර්ථකව මෙහෙයුමෙන් නිමා කළා.